නෑනේ ගෑනු නෑ බොරු ඒ. බොරුවක් ඒක. ඇත්ත කියන්නේ හම්බුනේ ගෑනු දෙන්න අතම සල්ලි කොහෙන්ද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. නෑ ගෑනු නෑ අම්මා විතරයි ඉන්නේ. අනිත් එක ඉස්සර ඔය පිනට කද්දී ගායකුත් එනවනේ. අනුන්ගේ දායකයින්ගේ පවුල් දිහා බැලුවා මේ කී කේවා හිතෙනවා. දහම් පාසල් ළමයි ගැන කී කේවා හිතෙනවා. මේ තුච්ච හිත් වලට පැවිදි වුණාට සිවුරෙන්දට ඔය තුච්ච හිත් ටික නැති වෙන්නේ නෑනේ. මොනතරම් අසහනයක්ද තියෙන්නේ. කලින් ගියානේ. ඔව් කලින් ගියානේ. ඒ වගේ වෙන දේවල් වා දන්නවනේ. මම දන්නේ මට කොට යන්න බෑනේ. ඒකයි. අපි ඇයි දකින්නනේ අඳුරවනේ. ගිහිල්ලම නැද්ද? නෑ ගිහිල්ලම නෑ. ජීවිතේට ගිහිල්ලම නෑ. මෙහෙම ඉන්න හම්බෙයි අද. ඔබ වහන්සේගේ නම රත්නපුර ඉමලබුද්ධි මම මැරුවා. යෝ විශ්වබුද්ධ came from universe. බේබද්දේ කිව්වොත් එහෙම යෝ I am came from universe. සාදු කියලා පිළිගන්න. ඔබ වහන්සේලා මචං කියන්න පුළුවන්. ඇයි බැරි කියන්නේ? පූරි කන්න ගිය රෙස්ටොරන්ට් එකේ කෙල්ල. මිෂෙල් නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. මම ආදරය කරනවා. ඒතර ලීගවත් එක්ක වෙනවා. ඉතින් මම විතරද ඕක කරන්නේ? කුඩාකාරයේ අතවරයකට ලක් වුණා. ශාසනය ඇතුලේ ලිංගික අපයෝජනයට පත් නොවුනේ කවුද? මානසික ආබාධයකට නේවාසිකව ප්‍රතිකාර මට පිස්සු නම් සමස්ත සමාජයට පිස්සු. සමහර හාමුදුරුවෝ නම් දෙනිම් එක ටී-ෂර්ට් එක ගහලා රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑවේ මම විතරද? නැත්තම් අනිත් අය හොරෙන් දැක්කේ මම විතර. අනිත් අටපිටි කරාරව මෙව විකුණලා මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන බඩු ගහන්නේ නැද්ද? ගංජා ගහනවනේ. මං ගංජා නෙවෙයි හැම එකම පාවිච්චි කළා. දේශනාව ඇතුලේ තියෙන්නේ සෙක්ස්, සුරාව, මුදල්. හොරෙන් කරලා ගියන්ට කියනවා කරන්න එපා. අපිට වඩා හොඳ ආතල් ජීවිතයක් ගත කර. එහෙම නොකරන එවුන් ඉන්නවනේ එන්න ගන්නේ. හඳුර ගුරුකම් පුළුවන් නේද? පුළුවන්. මොකද මට කරලා පෙන්නන්න. බෑ බොරුවක් කනිකර. සම්මා TikTok ලයිව් ගියා මෙන්න මුන් බයින්න ගත්තා මට. තොට ලැජ්ජ නැද්ද? කාලකන්නියෝ සිවුර දාලා ඵලයන්. සම්මා පිම්බතා. අටපිරිකරක් එහෙම අපි ඇවිල්ලා දුන්නොත් අටපිරිකක් දුන්නාම වීසි කළා. විශේෂ එක shopping එහෙමත් යනවාද? ඊට පස්සේ මුන් අල්ලා හිරේ දැම්මේ. අවලෝකිතේෂු. ඔය තක්කඩි ගැන මංගෙන් අහන්න එපා. මේ සිවුර දාගත්ත හොර තක්කඩි ඔක්කොම සිවුරෙන් අයින් කරන්න. 99ක් ඔබ වහන්සේ කරන දේ කරනවා. මේ රට මෙච්චර දුප්පත් උනේ. සිවුරස්සේ ಗುಣධර්ම නැති තක්කඩි හැංගිච්ච හින්දා. බල්ලට සිවුර පෙරෙව්වේ මොකටද? සිවුරටනේ මුන් වැන්දේ. දැන් බල්ලට දැම්මම බල්ලටත් වදින්න පුළුවන් වෙන්න ඕන. සංඝාධිකරණයෙන් කරන්නේ මහානායක හාමුදුරුවෝ ඇතුළේ ඒ කණ්ඩායමට නඩු අහගන්න දෙන්න. මහානායකයෙක් ඉඳලා නීති ක්‍රියාත්මක වෙන්න ඕන. රාජාංගනේ හාමුදුරුවන්ට බඩතඩිය කියලා බැන්නනේ. උඹලා මගේ හැම කෑවා. උන්ට රතිඤ්ඤයක්පත් උනත් CID එක. ජාතිවාදය, ආගම්වාදය මාකටිං හදාගන්න. බණ කියන දන්නවද? සිවුරේ පොල් ගෑව කියලා හිතුවද මාර? ෆෝන් වීඩියෝ බලනවද? ඕන තරම් මං ස්ත්‍රීන් එක්ක සංවාසය දීලා තියෙනවා. යෝ I am the Vishnu. නැත්තම් මෙහෙම තව වචනයක් දාන්න. යෝ I am the universe. අනේ මේ බණ ප්‍රෝග්‍රෑම් එක කරන් යන්න ඕනේ ඒකයි. අවශ්‍ය හැමදේම යාගේ ලැබෙනවද? අවශ්‍ය හැමදේම කියන්නේ ආදරේ කරුණාව ලැබෙනවා එච්චරයි. දයාව, මෛත්‍රිය, රාගය, කාමය, ලැජ්ජද? නම්බරේ නැටි වුණා. මූණ දැක්කම මට තේරෙනවා ඒ රාගේ කාමයේ කියද්දි වාගේ සිරියාව. මගේ සිරියාව ඔයාගේ රතු වීමනේ ජම්බෝල ගෙඩිය වගේ. අහන්න කෙලින්ම අහන්නද? දැන් ඔයා නගරේ එච්චර අභ්‍යාජ නැහැ හොඳේ. මම කෙලින්ම කියනවා. අපි දෙන්න වෙනස් මම එච්චර අභ්‍යාජ නැහැ. නැද්ද? මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් බැයිද? එච්චර දන්නේ ප්‍රශ්නේ මොකක්ද දන්නේ මම එච්චර අවංක නැහැ හොඳ. වාගේ බිරිඳ ඇරෙන්න වෙන කෑලියක් එක්ක නිදාගෙන මට මං කියවනේ මම එච්චර අවංක නැහැ කියලා. මං එච්චර අභ්‍යාජ නැහැ. මොකද අපි දෙන්න වෙනස් වෙන්න එතන ඉන්නේ. මේ විශ්වබුද්ධ මම චමුදිත. එතන තමයි අපි දෙන්න වෙනස් වෙන්නේ. මට ඕන උනේ ස්පාවලට කියලා දැනගන්න මොකද්ද වෙන්නේ කියලා. බලාගෙන දරුණයි කිව්වනේ. නෑ ඒක තමයි කලින් ගියානේ. ගියත් එක්ක කෝල් කලින් ගියානේ. ඔව් කලින් ගියානේ. ඒ වගේ වෙන දේවල් වා දන්නවනේ. මම දන්නේ මට කොට යන්න බෑනේ. ඒකයි. අපි ඇයි දකින්නනේ අඳුරවනේ. ගිහිල්ලම නැද්ද? නෑ ගිහිල්ලම නෑ. ජීවිතේට ගිහිල්ලම නෑ. මෙහෙම ඉන්න හම්බෙයි අද. මේ අත මොනවද මේ වෙන්නේ? දන්නේ තියහන්නේ. නෑ දන්නේ තියහන්නේ. සම්භාහණයනේ. සම්භාහණය තමයි ඉතින් මොනවද වෙන්නේ? මොනවද වෙන්නේ? හැපි එන්ඩින්. මොකද මාත් වචනේ අහලා තියෙනවා. හැපි එන්ඩින් කියන්නේ මොකක්ද? සතුටින් අවසන් වෙනවා එච්චරයි. ඒ කියන්නේ ඉතින් බබාද අර මේ මොලේ චෙක් කරා නේද? ඉස්සර කෑවේ අනුන්ගෙන්. ඉස්සර කෑවේ පිනට. ඉස්සර කෑවේ මේ අනිත් එක ඉස්සර ඔය පිනට කද්දී ගායකුත් එනවනේ. අනුන්ගේ දායකයින්ගේ පවුල් දිහා බැලුවා මේ කී කේවා හිතෙනවා. දහම් පාසල් ළමයි ගැන කී කේවා හිතෙනවා. මේ තුච්ච හිත් වලට පැවිදි වුණාට සිවුරෙන්දට ඔය තුච්ච හිත් ටික නැති වෙන්නේ නැහනේ.
එහෙම හිතනවද? හිතනවා අපෝ අනන්ත හිතලා තියෙනවා මට. දායක උපාසිකා නොකරේ තරුණ උපාසිකාවක් දානේ අරන් අනේ සාදු සාදු කියලා පරිත්‍යාග කරනකොට ඔයාට දානෙත් වරඳලා ඊට පස්සේ හිතනවා වැඩි දුන්නා නම් හොඳයි කියලා. යටි හිතේ එහෙම හිතලා තියෙනවා අනන්ත අප්‍රමාණයි. ඒ තරම් තුච්චයි මේ හිත. පාස බලන් ඉන්නකොට මේ ළමයි එනවා අනේ මල් පහන් පූජා කරගෙන උදේ පාන්දර අපිට අවුරුදු 17 18 ඒ වගේ කාලේ තරුණකමයි. ඒක හිතනවා අනේ මේ දුන්නා නම් හොඳයි වැඩේ කියලා හිතනවා. නෑ මං කියන්නේ ඒ හිත් අපි দমনය කරගත්තා එම්ත මහත්. ඒකයි මම මේ කියන්නේ. ඒතකොට අපි ගිහි ජීවිතේට ඇවිල්ලා මෙච්චර නිදහසක් තියෙනවා. දැන් පැවිදි ජීවිතේටත් වැඩිය හික්මීමක්. ඒ කියන්නේ මගේ අප්පට. විරුද්ධයි. එතකොට අපි මේ දවස්වල ඒ දවස්වල ආවේ විශ්ව බුද්ධ යෝ විශ්ව බුද්ධ coming from විශ්ව බුද්ධ came from universe කියලා කිව්වේ. දැන් විශ්ව බුද්ධ universe එකෙත් නෑ විශ්ව බුද්ධ බලා ගන්නත් නෑ විශ්ව බුද්ධ චුත වෙලා වගේ පේන්නේ නේ. නෑ දැන් මොකක්ද දන්නවද? යෝ I am the විශ්ව බුද්ධ. නැත්තම් මෙහෙම තව වචනයක් දාන්න. යෝ I am the universe. අනේ මේ විහිළු කරන්න එපා මේ මම ප්‍රෝග්‍රෑම් එක කරන් යන්න ඕනේ ඒකයි. නෑ serious I am the universe. මුලින්ම එනකොට යෝ විශ්ව බුද්ධ what came from universe. දැන් කියන මොකද දැන් I am the universe. මම තමයි විශ්වය. ඔය විශ්වය. අර මේ මොලේ චෙක් කරා නේද? මොලේ නම් චෙක් කරේ නෑ. ඉරේ ඉන්නකොට මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න කිව්වනේ. ඔව්. ඒක මොකද උනේ? මානසික වාර්තාවක් ගන්න අපිව පරීක්ෂාවට ලක් කරා මොකද රිපෝට් එකක් හම්බුන්නේ නෑනේ. චෙක් කරාද? චෙක් කරා කියන්නේ ඉතින් අපි මාව කවුන්සලින් කරා කීප දෙනෙක් එකතු වෙලා. ඒතර මොකද ඒගොල්ලෝ කිව්වේ? මොකුත් නෑ ඉතින් මගෙන් අහ ප්‍රශ්න වලට මම උත්තර දුන්නා මේ වගේ. හොඳට කතා කළා. ඔව්. ඒතර මිනිස්සු මොකද ඒගොල්ලෝගේ පිස්සු කිව්වද? දැන් කොහොමත් ඉතින් මම පිස්සෙක් නෙමෙයි රටට. ආය අමුතුවෙන් වෙන්න පිස්සුවක් නෑ. ඒක තමයි මේක ලේසියිනේ. ඒක ලේසි. ඒකට පිස්සෙක් වගේ ඉන්න එක. එතකොට මේ වනචාරියෙක් විදියට ඉන්න එක, ගෑනු සබ්ජෙක්ට් කරන මිනිහෙක් විදියට ඉන්න එක, ඩ්‍රින්ක් එක දාන එකෙක් විදියට ඉන්න එක, ගංජාකාරයෙක්, අයිස්කාරයෙක්, කුඩුකාරයෙක් විදියට ඉන්න එක හොඳයිද? chance දෙක. නෑ මං අහන්නේ දැන් එහෙම ඉන්නවනේ මේ රටේ මිනිස්සු. ඉතින් මමත් ඒ ගොඩේ එක්කෙනෙක්. හරි. ඔය හැම චරිතෙම මං ගාව ඉන්නවා. හැබැයි මේ හැම චරිතෙම මරලා තියෙන්නේ මම. විශ්ව බුද්ධ කියන්නේ තනි කෙනෙක්. ඒක දැන් මේ ඉන්නේ විශ්ව බුද්ධ. ඔව් විශ්ව. බොරුනේ. මොනවද වෙන්නේ? හැපි එන්ඩින්. මොකද මාත් වචනේ අහලා තියෙනවා. හැපි එන්ඩින් කියන්නේ මොකක්ද? සතුටින් අවසන් වෙනවා එච්චරයි. ඒ කියන්නේ ඉතින් බබාද ඇත්තට මම බබා කියලා හිතා කතා කරන්නකෝ. මම බබා. ඔව් හරි. මොකද හැපි එන්ඩින් කියන්නේ? හැපි එන්ඩින් නේ. දැන් ඔයා හැපි එන්ඩින් එක්සකුරුතුන ගිහිල්ලා ගහන්න පොඩි උණු බලනවා මේවා කියන්නත් බෑ. ගිහිල්ලා ඔයා හැපි එන්ඩින් අකුරු ගන්න පුළුවන් හැපි එන්ඩින් කියන්නේ මොකක්ද කියලා. එලා එක්සකුරු Google ගන්න ගිහිල්ලා. දැන් මේ කපන්නත් බෑ නේද? වැරදි පූර්වාදර්ශ දෙනවා කියලා ඊට පස්සේ තව නඩුවක් දායි මට. ද සාක්ෂිය පැත ඔක්කොම වෙන්නේ හරිද සාක්ෂිය නියයි? දැන් මම වැඩ කරන්නේ හරිද සාක්ෂිය. මේ ඔක්කොම කරේ සාක්ෂිය. මාරු පොර ඔක්කොම කරේ හරිද සාක්ෂිය. ඒකට මම සාක්ෂි දරනවනේ. දැන් වාගෙන් මං ඇවි වාය ගිය පාර ඇවි ඒක සෑහෙන වෛරල් ගියා මයෙන් අහනවා පාරේ හැම. ඔය ආයි අහන්න ඕනේ නෑ ඒක ඇති ඇහුවනේ දා ඒකද යනවනේ දිගට ආයිත් අහන්න දාන්නේ. නෑ එහෙම තවදුරටත් මොකුත් නැද්ද? අපි යන් දිලා ප්‍රශ්නෙට. හරි. ඔව් ඊළඟ එක. මොකද ඊළඟේ? ඊළඟ එක ඇත්තට මොනවද මම මේ සමාජයට කියන්න ඕන? ඔයා අහන්න ප්‍රශ්න කරන්න ඕන. මට කියන්න දේවල් ටිකක්. නෑ මම ලියලා දෙන ප්‍රශ්න ටික මම උතර දැන් මම සමහරව ලියලා දුන්නේ නැද්ද? තුතිම කියන්න ඕනේ මේ කට්ටියට දැන් මගේ YouTube එකේ නියම පීක් ලෙවල් එකේ තියෙන. ලයිව් ගියාම සාමාන්‍යයෙන් පැයක් ඇතුළත 20000ක් විතර බලනවා. නියමයි මම නෙගටිව් මාකටිං නියමටම යූස් කරා. මම හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. හරි. ඒකට මම මේ රෙද්දද මොකද නෙමෙයි මම හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. YouTube ගයිඩ්ලයින්ස් වලට මම වැඩ කරන්නේ. උඹලා මගේ හැම කෑවා. මොකද්ද ඔබ කිව්වේ? එච්චරයි කියන්නේ. මම ගොඩ ගියා. මං කියන්නේ මොලේ පාවිච්චි කරලා ගොඩ ඵලයල්ල. විශ්ව බුද්ධ කොට ගියා කවුද තොරණාතුනේ? අනාතුනේ මට විරුද්ධව පැවිලි දාපියෝ. බලන්න මේ මූණ ඔබට මතකද කියලා මුලින්ම. ඉස්සර තිබුණු ලස්සන පින් පාට නෑ. දැන් ඉතින් පිනට හම්බෙන දානමාන නෑ. මේ කවුරු හරි දායකයෙක් ගෙනත් දෙනවයි කිව්ව අරක්කු බෝතල් නෑ.
මිෂෙල්ගේ කම්සැප නෑ නේද? අදටත් මිනිස්සු මට දාන කෙනක් දෙනවා. අදට? අදටත් සිවුරු පිරිකර දෙන්න කොහෙද බැරි මේ නිසා පිස්සු ඇඳුම් පැළඳුම් ඒ දෙනවා. පිස්සු මිනිස්සු ඉන්නේ පළාත කියන්නේ කොහෙද කියලා? අදට දාන කියලා දෙන්න. සමස්ත ලංකාවෙම ඉන්නවා. ලංකාවෙම ඉන්න ඒවා පිස්සු ඉන්නවා තාම ලංකාවේ? මං කියන්නේ පිස්සු කිව්වට කමන්නේ නැහැ මිනිස්සුන්ට. ඒතර ගර්ල්ෆ්‍රෙන්ඩ් කවුද වාගේ දැන්? ගර්ල්ෆ්‍රෙන්ඩ්ම තමයි මිෂෙල්. ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒතර තව කී දෙනෙක් ඔය වගේ ඇසුරු කරනවද? ගොඩාක් අය කලින් ඇසුරු කරලා තියෙනවා. දැන් අන්තිමයම තමයි මිෂෙල්. ඒ කියන්නේ බලනකොට සිවුරට වඩා දැන් සිවුර අතහැරියම තැම්පත් මිනිහෙක් වෙලානේ. මං කියන්නේ සිවුරේ කරපු ඔක්කොම වලත්තකන් ටික සිවුරදි කරලා දැන් එළියට ඇවිල්ලා මගේ අම්මි මේ මිනිස්සයාගේ බඩ ටික බලහල්ලකෝ. දැන් කියනවා මිෂෙල් අන්තිමයා. මේ මිනිස්සයාට වෙච්ච වැඩක් මගේ. දැන් මෙහෙමනේ. දැන් ගිහියන්ට එහෙම කරන්න අමාරුයි. දැන් අපි ගිහියෝනේ. ඉතින් පැවිද්දේ ඉන්නකොට නම් ඇන්න පැන්නගම් පැණිය වගේ. ඉතින් ওই පාසකම්මල ඕන විදිහට අපිට ඇසුරු නිසුරු කරන්න පුළුවන්. මොලුක ඇටැච්මන්ට් එකකුත් නැහැ. දායකාවෝ හරි කැමති ඉන්න ස්වාමීන් වහන්සේ. සිවුරේ ඉන්නකොට තමයි මේ ඔක්කොම කුණුවබ්බ ටික කරන්න පුළුවන්. මං කියන්නේ සිවුරේ ඉන්නකොට හිර වෙලානේ. දැන් මෙහෙම නිදහසක් නැහනේ. එතකොට මොකද්ද ඔබතුමා වහන්සේගේ TikTok වල නම් උන්වහන්සේගේ TikTok වලට සම්මා TikTok මොකද්ද නෑ මේමනේ දැන් ඔය උසාවියෙන් පස්සේ නම් වෙනස් කරන්න හරි හරි මේ අහන්නකො සම්මා TikTok කියන්නේ දැන් මම TikTok live යනවනේ මම YouTube තමයි හිටියේ ඊට පස්සේ එකපාරට TikTok එකට එනවා ආවම මම බැලුවා දැන් live ගියාම මෙන්න මුන් බයින්න ගත්තා මට සම්මා පිම්බතා සම්මා TikTok සම්මා ගෑන්ස්ටර් සම්මා තග් ලයිෆ් සම්මා රයිඩර්ස් මම බැලුවා ෂා මරු හැෂ්ටැග් ටිකනේ මමත් IT කරපු කෙනානේ මම ඒ හැෂ්ටැග් ටික පාවිච්චි කරා IT කරලා දෙනවද නැත්තම් මම IT සිස්ටම් ඉංජිනේර එතකොට මේ සමහර කමෙන්ට්ස් මම බැලුවා හරිද තොට ලැජ්ජ නැද්ද කාලකන්නියෝ සිවුර දාලා ඵලයන් කෝසෝගේ සීලය මේ මම ලියා ගත්තා හරිද ලියා ගත්තා ඔයිට වැඩි හොඳ ඒවා තිබුණානේ ඒ සමහරව කියන්න හොඳ නැතිනම් කියන්නේ නැත්තේ මෙතන මේ හාමුදුරුවෝ මෙහෙම බලන් ඉන්නවා hina වෙවි බලන් ඉන්නවා ඒක දිහා. ඒ කියන්නේ හාමුදුරුවෝ මේ නෙගටිව් මාකට් මම ඒකට තමයි ගොඩක් කැමතිනේ. ලංකාවේ නෙගටිව් මාකටිං කරලා හරි කමක් නැහැ මිනිස්සුන්ට හොඳ කන්ටෙන්ට් එකක් දෙන්න පුළුවන්. මම ඒක පාවිච්චි කරා. ඒ කියන්නේ කුණු හරපෙන් හරි බැලලා හරි කමක් නැහැ. මේ තමයි පොපුලර් වෙනවා ඒක නේ. නෑ පොපුලර් වීම නෙවෙයි. එහෙනම් අපි ගාව හොඳ කන්ටෙන්ට් තියෙනවා නම් මාකටිං එක නෙගටිව් වුණාට කමක් නැහැ. මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් දෙන්න ඕනේ. මම එතන ඉන්නවා. මම ඒක තමයි පාවිච්චි කරේ. ඒ කියන්නේ ආමුදුරන්ගේ මාකටිං තියරි එක ස්ට්‍රැටජි එක තමයි නෙගටිව් මාකටිං. නෙගටිව් මාකටිං. ඒ කියන්නේ මේ විශ්ව බුද්ධ හාමුදුරුවෝ රත්නපුර විමල බුද්ධ හාමුදුරුවෝ හැදුනේම නෙගටිව් මාකටිං. නෙගටිව් මාකටිං. දැන් මේ උසාවි ගියපු එකෙන් මේ අපි කතා කරන එකෙන් මේ බල්ලට සිවුරු පෙරවපු එකෙන් ගිරේ ගියපු එකෙන් TikTok account හොඳට නැගලාද නේ? නෑ TikTok එක නැග TikTok එක කොහොමද ඉතින් අප් වෙනවනේ. නෑ මං කියන්නේ මේ ලයිව් ආම දැන් උසාවියෙන් පස්සේ ඊයේ පෙරේද දිගටම ලයිව් වෙනවනේ අපි දැක්ක සිවුරු පෙරවුවේ නැති එක විතරයි බල්ලත් එකද නිදාගන්න එකට. ඉතින් යා මගේ හොඳම ළඟම හිතවතා. මොකද නම උගේ? රූබි. වරගේ මොකද්ද? කොකස් පැනියල්. කොකස් පැනියල්. ලක්ෂ ගාණක් වෙනවද නේ? නෑ නේ පොඩි ගාණක් තිබුණා. කවුද දුන්නේ? මම යාව ගෙනාව මේ ගමේ. මේ ගමේ කීයකටද ගෙනාවේ? ලක්ෂ 10ක් 15ක්? නෑ රුපියල් 35000ක් දුකේ. හොඳ දායකයෝ ටිකක් ඉන්නවද ලෝකේ රටවල දැන්? හැමතැනම ඉන්නවා. හොඳට සලකනවා. දැන් අටපිරිකරක් එහෙම අපි ඇවිල්ලා දුන්නොත් එහෙම මොකද? අටපිරිකර මං ගන්නෑ නේ. එහෙනම් සිවුරක් දුන්නොත් අටපිරිකරක් දුන්නම වීසි කරලා දානවා. ඒ කියන්නේ මූලට විසි කරනවා. ඔව් මට වැඩක් නෑ. ඒ කියන්නේ දැන් මම දැන් කොහොම ඇවිල්ලා දුන්නොත් ඔහොම එළිය ගා විසි කරනවා. ඕක කාට වෙන කාට හරි දෙන්න කියනවා මම ගන්නෑ. සිවුරක් දුන්නොත් එහෙම සිවුරු කියන්නේ ඉතින් මට සිවුරක් දෙකක් තියෙනවා ඉතින් මං ගෙදර ඉන්නකොට සිවුර ගලවලා අඳින්න නෑ එහෙමනේ මං අහන්නේ දැන් ඔය කලගිරියේ සිවුරක් දුන්නොත් ඔව් එකත් විසි කරලා දානවා. නෑ නෑ සිවුරක් අඳින්න පුළුවන් එකක් නම් ගන්නවා. අන්තර කඩයක් එහෙම දුන්නොත් වටාපතක් දුන්නොත් වටාපත් පාවිච්චි කරන්නේ නෑ. වැඩක් නෑ නේ මොකටද? වැඩක් නෑ. බොරු කියන්නේ වටාපත් තියාගෙන මොනවල් වහගෙන එහෙම කරන්නේ මං වටාපත් තියෙන මොනවා ගන්නද? මොනවල් වහගෙන බොරු කියන්නේ මේ හාමුදුරු IT මේ සිස්ටම් ඉංජිනේර් කෙනෙක්ද? ඔව් ලිනක්ස් වලින්. ඒතකොට ඒ කියන්නේ සිවුරේ ඉඳන්ම කරා? මොකද්ද ඔබ කිව්වේ? කොහොමද? මම IT ෆීල්ඩ් එකට ටිකක් කැමතියි. හාමුදුරු දානමානෙම ලැබෙනවද? දානමානේ මං ගන්න නෑනේ කොහෙන්වත්. ගන්නෑ. නෑ මම කවුද දානු යන්නේ? අම්මා උයන්නේ. මේ ගෙදර. ඔව්. ඉතින් අම්මා කැමතිද ඔය ගෑනු දෙන්නෙකුත් ගෙදර තියන් ඉන්නවද? ඕක නෑනේ ගෑනු නෑ බොරු ඒ. බොරුවක් ඒක. ඇත්ත කියන්න හම්බුනේ ගෑනු දෙන්නෙක් නැතුව සල්ලි කොහෙන්ද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. නෑ ගෑනු නෑ අම්මා විතරයි ඉන්නේ. දැන් ඕනක මෙහෙමයි ලංකාව පුරාම ඉන්න මගේ අතරන් අම්මලා ඉන්නවා. ලෝකේ පුරාම ඉන්න. මේ මිනිස්සු එනවා යනවා දවස් ගණන් සති ගණන් අතර වෙලා ඉඳලා මගේ සිවුරු පිරිකර හොදලා අතුපතු ගාලා දානු වියලා දීලා වත් පිළිවෙත් කරලා යනවා තියෙච්චතයි. Yeah.